මහින්ද මහත්තයාගේ වෙඩින වදින වාහනේ බාර දීලා බයියෝ දැන් කුලප් වෙලා මහින්ද මහත්තයා මරයිලු. දැන් ආරක්ෂාවක් නෑලු. දැන් මාත් එක්ක වලි Facebook එකේ මහින්ද රාජපක්ෂ ගැන මම දැම්ම කමෙන්ට් එකක් වලපයයි ගොඩපයයි ඉන්නේ. මිනිස්සෙක් නාකි වුණාම මේ මම වුණා. දැන් මම හැම වෙලේම හිතන දෙයක් තමයි මම ඉන්නේ මැදිවියේ. මගේ අවුරුදු ගාන දැන් 38යි. එතකොට මට තව අවුරුදු 20ක් තමයි මං ගැරන්ට් කරගෙන ඉන්නේ. 20ක් ජීවත් වෙයි. දන්නේ නැහැ දෙවියන් වහන්සේ කැමති. මම හිතනවා මගේ බුද්ධි මට්ටම අනුව 20ක් ඉඳී කියලා. අන්න ඒ වගේ අපි වයසට ගියාම අපි මරණ තැනට නම් වෙන්නේ. නොමැරි වයසට ගියොත් අපි මැරෙනවා. ඒකනේ ඇත්ත. හැබැයි මරණය ගැන කතා කරන්න පුදුම බයක් නේ තියෙන්නේ ලංකාවේ බහුතරයක්. මරණය ගැන කියනවට කැමති නැහැ. පුදුම වැඩක්. ඔය අපේ අම්මත් බනිනවනේ මට. කොච්චරත් මං කටේ තියෙන්නේ මරණය ගැනලු. මරණය ගැනම කියවනවා. ඉතින් ඒක සදාකාලික දෙයක් ගැන හින්දානේ කියවන්නේ. සදාකාලික නොවන දේවල් ගැන කියනකොට වඩා සදාකාලික දෙයක් කියන එක හොඳයි. ඈ මහින්ද රාජපක්ෂගේ වාහනේ බාර දුන්නාලු. කියලා දැන් කුලප් වෙලා Facebook එකේ බයියෝ. TikTok එකේ වුණත් අද කුලප් කරනවා මං දැන් ඇවදි. ඈ මම දැම්මා කමෙන්ට් එකක් වලපයයි ගොඩපයයි ඉන්න මිනිහට කවුද වෙඩි තියන්නේ? මහින්ද රාජපක්ෂ රාජකම් කරලා ඉවරයි දැන්. දැන් නාකීනේ. ඈ බයියෝ හිතේ තියන් 18 ඉලන්දාරියා කියලා. එහෙම එකක් නෑ. ලෝක ධර්මතාවයට මූණ දීලා ඔය ඉන්නේ දැන්. හරිද? ඔය ඉන්ජෙක්ෂන් ගහගෙන ඉන්නේ. අර කොරෝනා කාලේ හිටපු දොස්තරත් මැරුණානේ කොරෝනා හැදිලා. වෙලාව මහින්ද මහත්තයාගේ. ડોක්ටර් ගියා. හරිද? එතකොට මම ඒක ලිව්වේ යථාර්ථය. වලපයයි ගොඩපයයි. වයසට අපි දැන් ගම් වල කියන්නේ නැද්ද? ඔය මිනිස්සයා දැන් වලපයයි ගොඩපයයි ඉන්නේ. එහෙම තමයි කියන්නේ. ඒක කිව්වලු කියලා රණවිරුවක් පැනලා බයිනවා මට. හරිද? එකෙක් පැනලා කියනවා තෝ මතක තියාගනි. මේ මහත්මයා නිසාලු ඉන්නවා කියන. අනේ නෑ මං නම් ඉන්නේ අපේ තාත්තා අපේ අම්මට ජාතක කරපු නිසා. නැත්තම් ආලියා කියලා කෙනෙක් ඉපදෙන්න හේතුවක් නේ. නම් මේ මහින්ද මහත්තයා නෙවෙයි අපේ අප්පච්චි. හරිද? එහෙම දාලා තියෙනවා. මං ඇහුවා තෝ වෙපන් එකක් මානාගෙන ඉන්නේ මෙහෙනේ අලි බලන්නද කියලා. හේනේ අලින්ටද මානාගෙන ඉන්නේ කියලා. රට රකින්න ගිහිල්ලා ඔය යුද්ධේ දැකපු යවුන් නෙමෙයි. යුද්ධේ කරපු යවුන් මහින්ද මහත්තයාට කරු කරන්නේ මොනවටද? රටේ එවකට නායකයා. එයාගේ නායකත්වයේ තියෙන එක දැන් අනුර මහත්තයා ජනාධිපති. දැන් මොකද්ද තියෙන්නේ? කුඩු, අයිස්, ගංජා, මද්ද්‍රව්‍ය අයින් කරන්න ඕන රටේ. නැත්තම් මොකද වෙන්නේ? සොම්බි. මහින්ද මහත්තයා එවකට ජනාධිපතිකම වෙනකොට මොකද වෙලා තිබ්බේ? රටේ යුද්ධේ. නායකයෙක්ගේ වගකීම තමයි යුද්ධය නිමා කිරීම. ඒවා කියන්නේ ආවේ මීටින් වල. යුද්ධය නිමා කරනවා. කටේ තිබ්බෙම ඒකමනේ මන්තරේ වගේ. ඉතින් කරන්න අන දෙන්න ඕනේ. ඉතින් මට ජනාධිපතිකම දුන්නා නම් ඒවකට මාත් අන දෙනවා. හරි ගහපල්ලා. මම ඉන්නවා. ජනාධිපති මන්දිරයට වෙලා. ගහපල්ලා බේරපල්ලා. ඉතින් අන දෙන එක හපංකොමක් නෙමෙයි. ආයේ මේ කියවන කටෙන් මේ වචන සෙට් එකක් දාලා කොලයට අස්සන ගහලා දෙන එක. මොකද ලියුම මම ලියන්නේ. ලියුමක් ලියලා දෙනවා ආටේ ඉන්නේ. තියන්නේ අස්සන ගහන්න. සීල් එකක් ගහන්නේ ජනාධිපති ලේකම්. දැන් අක්ෂර විතරයිනේ මම ගහන්නේ ජනාධිපතිලා. එච්චරයි. එතනින් එහාට ඒක විධම් දවතර බාර දුන්නාම අතාරිනවා තියාගෙන ගිහිල්ලා මේ ප්‍රභාකරලට විරුද්ධව. ඒක තමයි කෙරුවේ. එතකොට කාට දැන් මහින්ද රාජපක්ෂගේ එක පුතෙන් අරන් ගිහිල්ලා හංගගෙන හිටියනේ නැව් දාගෙන. ගෙදර ගෙනාවා. ගම් වල කොල්ලෝ කී දෙනෙක් මගේ පවුලේ 8 දෙනෙක් ආමියකට ගිහින් ඉන්නවා. 3 දෙනෙක් නැති වෙලා ඉන්නවා. 3 දෙනෙක් මරුණා යුද්ධයට ගිහිල්ලා. 3 දෙනෙක් ආබාධිතයි. ඉතින් එතකොට කාටද අපි මහින්දට කරු කරන්නේ? මන්නම් කරු කරන්නේ බෙල්ල කපනවා කොහොමද? මම රණවිරුවන්ට විතරයි මම කරු කරන්නේ. යුද්ධේ නිමා කිරීමේ සියලු සම්පූර්ණ අයිතියෙන් ඕන රණවිරුවන්ට. ඒවකට රණවිරුව වෙලා හිටපු අයට. දැන් ඔය තනකොළ ගලවන්න ගිහින් ඔය ගානු පස්සේ නෙවුන් ගන්න නෙවෙයි මම මේ කියන්නේ. දැන් ඉන්නවනේ සෙට් එක TikTok කාමිකාරයෝ කියලා මම දැක්ක පෝස්ට් එකක් එහෙම තියෙනවා. උන්ට නෙමෙයි යුද්ධේ නිමා කරන කම්ම යුද වැදුණු රණවිරුවෝ ඉන්නවා. ඒ අයටයි කරු කරන්න ඕන. මම අර එදත් ඒක තමයි කිව්වේ. කදමලු බැඳගෙන යන්න ඕන මේ කොහෙටද රණවිරු සෙවණට. ආබාධිත කොල්ල බල. උඹලන්ට යන්නේ. යන්නේ මැද මුලන්ට. කවන්න, පොවන්න. මරණට ලම් වෙලා වෙන්නේ. ඒක තමයි මරන්න ලම් වෙලාද දන්නේ නැහැ. તો අපිට ඔච්චර ගිහින් ගිල්ලවන්න හිතෙන්නේ. විලි ලැජ්ජා නැතුව. તો අපිට ඔය කලගුණ අමතක වීම තමයි කෙලවෙන්න මුල. කලගුණ මතක නැහැ. කල යුතු දේ දන්නේ නැහැ. ගරු කල යුත්තාට ගරු කරන්න තොපි දන්නේ නැහැ. ඒකයි ඔය දේශපාලනේ පස්සේ යන්නේ. දේශපාලන ජන මොන බක්කට දෙකෝ ගරු කරන්නේ යුද්ධය නිමා කරා කියලා? ඒක ඊට පස්සේ දැන් බැනලා තියෙනවා. ඊට පස්සේ මගේ පස්සෙන් ආපු කොල්ලෝ ඉන්නවනේ. අවුරුදු ගානක් තිස්සේ පස්සෙන් එනේ උන් ඉන්නවා මගේ. මේ සෙවල පෙරපෙර. මං ඉතින් පුකටවත් ගණන් ගන්න නෑනේ. උනුත් ඇවිල්ලා දැන් මට බනිනවා. වලපයයි ගොඩපයයි කොල් මහින්ද මහත්තයා. ඉතින් වලපයයි ගොඩපයයි කිව්වේ ඇත්තනේ. දැන් අවුරුදු කීයද වයස?
දැන් මේ වාහනේ අයින් කරාලු. හරිද? වාහනේ අයින් කරාලු. දැන් මරයි කියලා බයයි. මැරෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? දේශපාලඥයෙකු හිටපු කාලේ තමන් හරියට වැඩ කරලා තියෙනවා නම් මේ සෝබාදහම රකී. ආයි මොකටද තව ගාඩ්ඩම තමන්ගේ හිත සුද්ධයි නම් තමන් අධාර්මිකයි නම් කොච්චර සෙකියුරිටිලා තියාගෙන රෙද්ද පල්ලේ දාගෙන කොට්ටයට දාන බුදියාවත් ෂොට් එක එන වෙලාවට එනවා. වසන්ත සුරේන්ද්‍ර පෙරේරා මහත්මයාගෙන් මම දැකපු එක දෙයක් තමයි සෝබාදහම දඩුවම් දෙන ලස්සන. එතුමා ක්ලබ් වසන්තනේ ක්ලබ් කරේ. එතකොට ක්ලබ් කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. හරිද? ක්ලබ් කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. ක්ලබ් වල හැම දෙයක්ම තියෙනවා. ලිංගිකත්වය පාවිච්චි කරන්න ඇතුලේ දෙන්නේ නැති වුණාට එළියට යන්න පුළුවන් මේ නම්බර අරගෙන. හරිද? ඉතින් ඒකේ කරන්න ඕනේ. ඔය තියෙන ඕනතර අපාර්ට්මන්ට් අරගෙන යන්න. එහෙම කරන්න පුළුවන්. ඒකේ අරකේ වෙනසක් නැහැ නේ. ඇතුලේ ඉතින් හැමිනෙන්න දෙන්නේ නැහැ. තමයි සමහර ක්ලබ් තියෙනවා. ඇතුලේ දේවල් කරන්න දෙන්නේ නැහැ. හැබැයි නටන්න දෙනවනේ. බාගට රෙදි අඳගෙන නටන්න දෙනවා. නටලා කුලප්පු කරලා මෝල් කරුවාම නම්බරේ දුන්නා. මේ ක්ලබ් එකේ ඉවර වෙච්ච ගමන් එළියට ගියා එළියට. ඕක තමයි සිස්ටම් එක. හරිද? අවසානයේ මොනවද කරේ? මහා සත්මහල් මන්දිරවල රජසැප විඳපු මිනිස්සෙක් අපි කවුරුත් දැක්කා. මං හිතන්නේ අල්ලා දෙවියෝ අර අනිත් හැම දෙවියොන්ටම වැන්දා වසන්ත මහත්තයා. කොටු කරේ කොතනද දැක්කා නේද? සෝබාදහම 10යි 10 කාමරයකට තමයි අඩි 10යි 10 කාමරයකට වගේ ප්‍රමාණයකට තමයි සෝබාදහම කොටු කෙරුවේ මාරයට. මං ඉගෙන ගත්ත එක දෙයයි අන්න බලන්න සත්මහල් මන්දිරයේ හිටියත් තමන් අධාර්මිකව ජීවත් වුණා. මුළු ලංකාවෙන් භාගයක් ඒ මහත්තයාට කිව්වනේ. දොස් කිව්වා. මමත් හරි විරුද්ධ මිනිස්සේ. මං එයාගේ මේ වයිෆ්ට හරි කැමතියි. මේ මහත්මයායි කරපු ව්‍යාපාරට මං කැමති නෑ. මං අවුරුදු ගාණක් තිස්සේ වසන්ත මහත්තයාට හරි විරුද්ධයි. ඔය ක්ලබ් කරන හින්දා. ඉතින් මම ක්ලබ් වල ගිහින් තියෙනවා. ඒ ක්ලබ් වල ඇතුළ දැකලා තියෙනවා. මට මං හරිම මේ අකමැති දෙයක් තමයි ක්ලබ් කිරිල්ල. ඒක මාරම දෙයක්. අපේ රටේ මිනිස්සු මේ ක්ලබ් වල දාලා නටවලා ගන්න දෙයක් නැහැ. අල්ලක් විතර පුංචි රටනේ. ඒකේ ඉතින් ඔය කොළඹ කොච්චරනම් ක්ලබ් තියෙනවද? ඔය ඔක්කොම ව්‍යාපාර ඒගොල්ලන්ගේ අතේනේ නැටුවේ. එතකොට මම ඒ දැකපු දේ ඒ නිසා අපි වරද කරලා තියෙනවා නම් ජනාධිපති මන්දිරයේද මැදමුලන වලව්වේද බකින්හෑම් මාලිගාවේද ඒවා මේ සෝබාදහමට මාරයට වැඩක් නැහැ. ඒ නිසා ඒ යථාර්ථය ඒක තමයි මේ බයියෝ සමාජයට දාන්න හදනවා මහින්ද මහත්තයා මරයි. මහින්ද මහත්තයාට වෙඩි තියයි. මේ රාජපක්ෂලගේ පස්සේ යන්නේ උන් තමයි මේවා කරන්නේ. ඊට පස්සේ දැන් මේක තල්ලු කරන්න හදන්නේ මොකද්ද? හදිසියෙ හරි මොනවා හරි වුණොත් මාලිමා ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ මෙහෙම කෙරුවා. මේ බීතිය ඇති කරලා සමාජයට දාන්න හදනවා. මුන්. හරිද? ඇවිල්ලා මෙහෙම කර මොනවා හරි වෙනකොටම බලන්න මයික් මන් දන්නේ මේ වලව්වේ මැදමුලන වලව්වේ තියන් ඉන්නවද කියලා කාටන් එකේ මීඩියා කාර්යයන්ගේ කවුරු හරි නවත්තගෙන දෙරණ හිරු අරවා මේ ඔක්කොම තියෙන සුවර්ණවාහිනි. මේ එක නවත්තගෙන ඉන්නවද දන්නේ නැහැ. මොකක් හරි චූට්ටක් වෙනවනම් මයික් පොල් 25ක් විතර සෙට් කරනවා ටක් ගාලා. එක විනාඩි 5ට සෙට් කරලා මෙන්න දානවා මීඩියා එකට. දාපු ගමන් මේ කඩේ යන බයියෝ ඉන්න කුලප්පු වෙනවා. දැන් කාලේ ඉවරයි. අපි වයසට ගියාට පස්සේ අපේ ජීවිතේ කාලේ ඉවරයි. ඒකනේ නාකි වෙන්න කලින් ආතල් ගන්න කියන්නේ. නැත්තම් නාකි වුණාට පස්සේ ඉරිෂා කර හූල්ලා හතර වට ඉන්නකොට බැන ඉන්න වෙනවා. ඒක කරගන්න නැතුව තමන්ට ලැබුණු ජීවිතේ තමන් හරියට මේ දුක සතුට මේ අවශ්‍ය දේවල් තෝරා බේරාගෙන යන්න කියලානේ කියන්නේ. එතන ගහක් යන ඉඳගෙන හරි අනේ මම පුළුවන් කාලේ මෙහෙම නැටුවා. මෙච්චර නාටකම් මම නැටුවා. අම්මා බලන්න බෑ මන් නටපු නැටලි කියලා. තනියම හරි hina වෙන්න පුළුවන්. එතකොට එතුමාට ශ්‍රී ලාංකික වශයෙන් තවත් මිනිස්සු ගරු කරන නිසා තමයි ওই විදියට හරි ඉන්නේ. නැත්තම් රටට කරපු දෙයට කොල්ල කෙල්ල ටික අපි වාගේ හොඳ ධෛර්යවන්ත කොල්ල කෙල්ල ටික කොටු කරනවා මහින්ද මහත්තයා. අය මැදමුලන වලව්ව කොටු කරන්න බෑ. මිරිහාණෙන් අල්ල ගන්න තිබ්බා. මිරිහාණෙන්. වැඩි තියපියා වාරිය අපි යනවා මිරිහාණේ මේවා එකට කියලා ගිහින් අල්ල ගන්න තිබ්බේ නෑ මේ රාජපක්ෂ පවුලේ. අල්ලන්න තිබුණා. ඒත් මිනිස්සු ලිමිට් එකේ හිටියා. ඒක තමයි ලිමිට් එක කියන්නේ. ඒ අතින් මම නම් ගෞරව කරනවා අපේ රටේ ජනතාවට. හරිද? මහින්ද මහත්තයලා අදට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නේ මිනිස්සු තාමත් ඒ මනුස්සයට කරු කරන හින්දා. නැත්තම් ගල් ගහන්නේ, ගිනි තියන්නේ. දැන් ඉන්නේ මැරෙන්න බයක් නැහැ මේ මම වගේ හොඳ ගට්ස් තියෙන උන් ඉන්නේ. එල්ලලා මැරුවා සූර සර්දියල් වගේ. මේ බයියෝ ඇවිදින් කුලප්පු කරනවා. අන්න මෙහෙම කරුවා වෙඩිවදින්න නැති වාහනේ අන්න වෙඩිවදින්න නැති එක දුන්නා. දැන් ඉවරයි. දැන් මහින්ද ඉවරයි. මහින්දට ගහනවා. මහින්දට ගහන්න මරන්න දෙයක් නෑ. ඒ මනුස්සයා වලපය ගොඩ පයින් ඒ මනුස්සයා පිනක් දහම කරන හිටපු දෙන්න මැද මුලන්ට වෙලා. කාටන් එකලා තොපිත් අපේ පාඩුවේ හිටපියව. මේ මාලිමාවට සපෝට් කරපියා. අවුරුද්දක් දෙකක් බලලා මාලිමාවේ වැඩ කරන නැත්නම් මාන් එන්න යමව්. එලවන්න ගෝල් ෆේස් එකට යමව්. අනුර ගෝ හෝම් කියලා හදමු. එච්චරයි කතාව. ඒකේ දෙකක් නෑ. මේ කඩේ යනවා වගේම තමයි අනිත් පැත්තට වැඩ කරන නැත්නම් එලවනවා අනුර මහත්තයා.